මොනවද? මොකද්ද කඩන්න පුළුවන් සිල්පද? සුරාමේරේ. කොහෙද යන්නේ මනුස්සය හරියට බලාගෙන යනවාකෝ. හරි බැලුවා ඛතම් ආකේ බලාගත්තද? ඔව් මේ බලාගෙන යන ගමන් තමයි. කීයටද බලාගත්තේ? දෙකට. එම්බෙක් ගිය උඩ බලපං දැන් අතේ අම්මට හුදු ආයේ ඕ මග apa jangan lampu ni benar-benar deketan apa jangan lampu ni benar-benar deketan පුතා මොකද කරන්නේ? මම මේ රීල්ස් එකක් බලපන් හිටි තාත්තේ. ඒතකොට මොකද මේ පොතක් අතේ තියන් කරන්නේ? පොත ගැන තාත්තේ අර ෆෝන් එක බලලා මට ටිකක් කම්මැලි හින්දා තාත්තා නිකමට මේ අර කියවන්න පොත ගත්තේ තාත්තේ. අනේ මේක පච කියන්නේ එපා පුතේ. තමුසේ දැන් පොත බලන හිටියේ මම දැක්කා. තාත්තේ දැන් පැය 4ක් 5ක් තිස්සේ තාත්තේ එක දිගට වීඩියෝස් බලනවා ඒ ෆෝන් එකෙම තමයි තාත්තේ. මිනිහෝ මේ අපේ පවුලට අපේ පරම්පරාවට අවනම්බු කරන එක නවත්තන ඔය පොත් බල ඉඳ. මොනේ පොත හිතික් කරලා දානවා. දැන් කොහොමද ෆලෝවර්ස්ලා? ෆලෝවර්ස්ලා කියන්නේ YouTube එකේ 20k Instagram එකේ 15k TikTok එකේ 100k ගැහුවා තාත්තේ. දැන් මේ සතියේ 100k ගැහුවා. Facebook එකේ තාත්තේ සාමාන්‍යයෙන් 40000ක විතර ඉන්නවා තාත්තේ. දැන් ඒ හොඳට පැති ඇතිනේ. අර සුමේදගේ පුතා මේ ළඟදී 1 මිලියන් ගත්ත සබ්ස්ක්‍රයිබර්ස්ලා ෆලෝවර්ස්ලා අරන් තිනවා 1.4 මිලියන්. කමුතර ඒකවත් කරගන්න බෑ. මේ වටපිට මිනිස්සු සේරම මට hina වෙනවා. සෝරි තාත්තේ මට තේරෙනවා. හරි කමක් නෑ මේ දැන් තමුසගේ ෆියුචර් ප්ලෑන්ස් මොනවද තියෙන්නේ? එතනම තාත්තේ කොහොම හරි Instagram එකේ ෆලෝවර්ස්ලා වැඩි කරගන්න. ඊට පස්සේ ඊට පස්සේ Facebook එකේ වැඩි කරගන්නවා. ඊට පස්සේ TikTok එකේ කොහොමද තාත්තේ ෆලෝවර්ස්ලා වදිනවනේ. එතකොට YouTube එකට තමයි තාත්තේ ටික මහන්සි වෙන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ රියැලිටි ෂෝ එකට දානවා තාත්තේ. ඔය හීරෝ ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර්, සුපර් ස්ටාර්, ඔය අර ස්ටාර් එහෙම තියෙන එහින් එකට යනවා තාත්තේ. ඊට පස්සේ ඊට පස්සේ අර පොඩ්කාස්ට් කරන අයියා කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ අල්ලගෙන මේ පොඩ්කාස්ට් දෙක තුනකට යනවා තාත්තේ. ඒ වයිරල් යනවනේ YouTube එකේ එහෙම. හරි ඊට පස්සේ තාත්තේ ඊට පස්සේ කොලැබොරේෂන් මොකද කවරේෂන් කරන්න පුළුවන් තාත්තේ. ඉන එක ලොකු ආටිස්ට්ලාත් එක්ක YouTubeර්ස්ලාත් එක්ක. හරි ඊටත් පස්සේ තාත්තේ අර ටෙල් නාට්‍ය දෙක තුනකින් කතා කරන් තාත්තේ. අර TikTok එකේ ෆලෝවර්ස්ලා ටිකක් ඉන්නේ නේද? ටෙල් නාට්‍ය දෙක තුනකින් කතා කරා තාත්තේ. මම ඒවට ඔක්කොටම හා කිව්වා තාත්තේ. මම කතා කරලා තියෙන තාත්තේ. මේන් කැරක්ටර්ස් නේ. මේන් කැරක්ටර් ඔක්කොම මේන් කැරක්ටර්. සල්ලි ලොකු ගණක් හම්බෙන්නේ බට් මේන් කැරක්ටර් තාත්තේ ස්ක්‍රීන් එකේ ඉන්නවනේ. එතකොට හැමතිස්සෙම පේනවනේ මිනිස්සුන්ට. හරි ඊටත් පස්සේ මම මොකද්ද කරන්න හිතන්නේ? ඊට පස්සේ තාත්තේ මොකක් හරි ඉන්ටර්නෙට් එකේ වයිරල් වෙන මොකක් හරි වැඩක් කරලා තාත්තේ එක්ක මොනවා කුණු වරපයක් කියලා හරි එක්ක මොකක් හරි හැඳුම් ගලවලා නටලා හරි මොකක් හරි මේ හැමෝම කරන දේවල් නේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් දෙයක් හිතපන්. වෙනස් මොකක් හරි මේ ඔබ හිතපන් නිකන් මේ කවුරු හරි මේ හොඳට ප්‍රසිද්ධ වෙලා ඉන්න කාට හරි කෙනෙක්ට පොඩ්ඩක් බැනලා කියලා පෝස්ට් එකක් දෙකක් දාපන්. හොඳට කුණු හarp වමාරපන්. කිසි ප්‍රශ්නයක් නැහැ. තාත්තා මං කියන දේ විශ්වාස කරන්නකෝ තාත්තේ. මට අනාගතය ගැන හොඳ විෂන් එකක් තියෙනවා තාත්තා. හරි දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මට තාත්තට කියන්නව තුනනේ. අර මං තාත්තට කිව්වේ අර ගෑන් ළමෙක් ගැන. කවුද? අර කෙට්ටු ශරීරයක් තියෙන අර කැහැටු හොන්තුවක් ගැන කිව්වේ ඒකද? තාත්තේ ඒ අතරම මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තාත්තේ. ගර්ල්ෆ්‍රෙන්ඩ්? මොනවද එයා කරන්නේ? එයා තාත්තේ මේ US වල එයා දැන් ලෙක්චරර් කෙනෙක්. UK වල තමයි මේ මාස්ටර් එක කරේ. ඊට පස්සේ දැන් ඩබල් ඩිග්‍රී එකක් කරනවා මේ කැලිෆෝනියා කැම්පස් එකේ තාත්තේ. බුද්ධිමත් ගෑන් ළමෙක් තාත්තේ. බුද්ධිය කන්නද වැල්වැටි තුර සල්ල තකෙට කෙවල හිවලෝ. ඔන්න මගුල නවත්තලා දාපන්. ඔය ජරාවක් කරගහන්න මෙතන. නවත්තන්න කියන තාත්තා නවත්තන්නේ කොහොමද? දැන් අපි සෑහෙන දුරක් කියන තෝ ඉන්නේ මෙහෙනේ. ඒකිනේ දුර ඉන්නේ. ඔන්නක නවත්තලා දාපන් මගුල. හරි තාත්තා මම නවත්තන්න තාත්තා. කෙල්ලෙක් හොයා ගන්නකොට අර ඩිග්‍රී මේ ඩිග්‍රී ඒ රෙද්දවල් වැඩක් නෑ ඔයි. කෙල්ලෙක් ගන්නකොට ගණින් එකද අපි ප්‍රොඩක්ට් එකක් ගත්තත් ඒක විකුණන්න පුළුවන්.
පුළුවන් ප්‍රොඩක්ට් එකක් ගනි. ඔය vlogs කරන කෙල්ලෝ එහෙම ඉන්නේ. මෙහෙම කවුරුත් නැද්ද සෙට් කරගන්න. ලොක් කරන අය ඉන්නවා එච්චර. කටහපක්. vlog කරන කෙල්ලෙක් එක්ක යාළුවන් තනිකර නිදානියක් පහළ වුණා වගේ තමයි යකෝ. මම යාළුවනේ තද හරි මම යාළුවනේ. අනිත් එක බූරුව තෝරගන්නකොට තෝරගනින් පොඩ්ඩක් ඇඟපත මේ එහෙම ටිකක් ලොකුවට තියෙන ස්ක්‍රීන් එක පිරීලා පේන විදියට පොඩ්ඩක් මේ නලවල කියලා යන්න පුළුවන් විදියට කිසිම පසවිලි ලැජ්ජාවක් කියලා නම නාමයක්වත් ගෑවිලා නැති. ඊට පස්සේ මේ සිංහල කතා කරන්න බැරුණාට කමක් නැහැ. ඉංග්‍රීසිත් එක්ක කලවම් වෙලා නිකන් රොඩින් පියන කටේ හිර වෙලා වගේ ගාලා කතා කරලා එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. අන්න ඒ වගේ එකක් හොයාගන්න. අනිත් එක තොගේ ඔය S2කට පේන ලස්සන නෙවෙයි. තෝ කැමරාවක් අරගෙන ගිහලා ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරලා කැමරාවට ලස්සනට හොඳට ලොකුවට බෝලේ වගේ පේන එකක් තෝරගනි. හරිද? ස්ක්‍රීන් ටෙස්ට් එකක් arrange කරපන් හෙට අනිද්දාම හරි කමක් නෑ. හරි මම ස්ක්‍රීන් ටෙස්ට් එක arrange කරන්න තරයි. හරි හෙටම arrange කරන්න. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඊට පස්සේ ඔය මොකක් හරි ඔය ගෑම්බ්ලින් ඔය අර මෙහෙම ස්පෝට් අර මේ ස්පෝට් අර බෙට් මේ බෙට් ඔය ඉතින් සයිට් එකක් තාත්තේ ඔය පිරමීඩ් අර මේ තියෙන ටිකක් තාත්තේ ප්‍රොමෝට් කරගෙන හොඳ ප්‍රොෆිට් තාත්තේ උන් ඉල්ලන ගානක් දෙනවනේ අම්මෝ. නියමයි. ඒක හොඳයි. හැබැයි අපි කවදාවත් අපේ view count එක කඩා ගන්න Hello? Oh, can somebody please take a picture of me? Hello? Please a picture. Hello? අටත් වඩා උස ගෝනෙක් සභාවෙන් Kapan දෙයියෝ මට අප්පුඩි උඹේ බස්සර බේරි 6මදි වන්නේ කැරි හුත්තිර ගහලා නැත්තේ වල්ලලි දෙවි Kapan දෙයියෝ මට Excuse me, ma'am. I'm not a Do you know man. what? Oh, I'm sorry, ma'am. Did I? I'm not a fucking man. I thought Richard. Richard could be a ma'am. I don't think so, ma'am. Young lady, please chill.